Seeking Production. Bosha, yenga bore bosha, mama bade dawa bosha. Yenga mage dawa shama muspadu ganna mega. Bosha. dambe ude me kukula tatin aran. Hari enan dawatama pahana dila me subati pataga bre. Enawa ata ine me kaya gahana mama pahana dila enne na. Hari kaya gahana baldi gahana tambi. Hari අදවත් බිස්නස් ටිකක්වත් ආවොත් ඉතින් ගොඩ මොකක්ද තම්බි කරන්නේ පහන තියන්න දෙන්නකෝ අප්පා පහනවත් තියන්න දීලා වැඩ පටන් ගමු සද්ද ගන්න කිව්වනේ එකපාර පහනවත් දිගේ හැද පහන දිලා එකක් එනවාද සද්ද කරන්නේ කොයි අප්පා මේ තම්බේ Ayyo shamini yanake vena. Poya poya sholler patter da podum. Ape boshat ekka bane ane owa. Oka mata padi dunne nahi inda bango mame ke wire kamune na warata rinda bango. Bosha yenna da mata kaga wale. කොහෙද බල්ලෝ ගියේ Eka wada gane hidiya. යකෝ ඔය වගේ වීල්ලක උඹ මොකක්ද කරන්නේ අර හරකාද මම බලපන් දැන් මාස දෙකක් වෙනවා නේ ගෙනල්ලා යකෝ මගේ මොකද්ද කරන්න දිනෝකේ ඒක මම හදලා දින පළේ අර කීමා කරපන් එනවා මෙතන මගේ හදන්න පළේ කරපෝක ඔය මම බලන්න මට වනිනවා මගේ දවශම මුෂ්ට බල්දු කරනවා මේකේ දන්නරින මොකද්ද දන්නේ මගේ දන්නරිනත් නාරු කරනවා අපේ අම්මා තමයි ඔක්කොම කරන්නේ මේක අයන හොඳ එක කියලා මම මේක ගාව වැට දෙවුවා අයියෝ ශානි මට වෙච්ච දෙයක් කොයි අඩේ මාත් එක්ක ආපු අනු මැරිලාද ගන්න බලන්න බලහන්කෝ මේකා බ්‍රේක් නැතුව ආවා යන් කියලා චේන් එකක් ගැලවිලා පත වැවුලා අයියෝ අද කොහොමද මං ගෙදර යන්නේ උඹ දන්නේ නැති කවුරුත් ඉන්නවා උඹ දන්න කවුරුද බය වෙන්න දෙයක් නෑ යමන් මන් දන්න මේ වින්කලයක් තියෙනවා යමන් ඒක සල්ලිත් නෑ බං අතේ බය වෙන්න දෙයක් නෑ ඒක ගේමක් ගහගන්න උනා මලාංකෝ අම්මට මොකද්ද බං කියන්නේ මං ගෙදර ගිහින් ඒක සේපත් දාගන්න උත්තබා උත්තන්දර තල්ලු කරයා උත්තයි යම අයියෝ උඹලා මම පෙන්නන්නම් තන ගොයක් දුම වැඩ නිකන් කරගන්න දැන් අම්මට ගෙදර ගිහින් මොකද්ද කියන්නේ කියපන්කම මොකද සීමුතුම කිව්ව මම පිටිපස්සෙන් ආවේ ඒ අයියා හොරයි වරෙන් ගත්තා සේපත් දාගන්න උනා ගේට් ළඟ දෙයක් බලන්න දැන් ගෙදර ගිහින් අම්මට මොකද්ද කියන්නේ කියලා අයියෝ මගේ පයිසි ගලේ අරේකෝ සීනෙක් කියන්නේ බලන්න එපා මම ටෝක් එකක් දීලා බලන්න අපිලායේ ආ මචං දිල්ල මොකෝ මේ පැත්තේ අම්මට සිරි තම්බි පොඩි වැඩකට ආවේ බොසට නැද්ද බං බොෂානා නෑ මේ වෙලාවේ මම තමයි ඉන්නේ මොකද්ද කරන්නේ මං කරලා තියන්න මචං මාර වැඩක් නේ උනේ මං ඉඳපන් අර කොල්ලොන්ට කතා කරන මාර සීන් එකක් උනේ ඒ වරෙල්ලකෝ ඒක මොකද මම මේ කොන්දේ යත්ත තියාගෙන අයියෝ බයිසිකලේ පත බෑවුනා මෙන්න මේකා ගියා බ්‍රේක් නැහැ කියද්දි මේකා කෑ ගාගෙන ආවා පාර ඇල්ලේ
බ්‍රේක් නැතුව වැඩ යන්න කියද මල්ලි ඔයාලා. බ්‍රේක් නැතුව මේකට ගත්තා අයියෝ. මුන් මගෙත් එක්ක ආවේ බං. ඊට පස්සේ මේ මං පිටිපස්සෙන් ආවේ මුන් ඉස්සරහින් ආවේ. මං පිටිපස්සෙන් ගිහිල්ලා එනකොට මේ මුන් දෙන්න කානුවක්කස් ඉන්නවා. කැලේ කරින් ගයි. අවශ්‍යද්දි මේක හදලා දෙන්න පුළුවන් නම් වදිනවා. පුළුවන් නම් චේන් එක ආයේ පයින් නැති වෙන්න හොඳට හිරට රද කරලා චේන් එක පයින් නැති වෙන්න හදලා ඕනේ මට. මේ මචං බොෂාට මම කියලා තියන්න හදන්න කියලා එන. හරි. ෂේපක් දාගන්න පුළුවන්. ඕ බොස්සාගේ අවශ්‍යද්දි ඕනේ හදලා. ආ සාරි සාරි. මේ ෂේපක් දාගන්න පුළුවන්. දාලා දියන් කොල්ලෙන් නපා. බොෂාට කියනම. හරි අර ෂේපක් දාන්න. අයියෝ. යමක් බය වෙන්න දෙන්නේ. අම්මට සිරි ජීර් කොකාගෙන අම්මට බොෂා කොයිද ගිහිනේ ඔයා. තම්බි මම මතන් කොට්ටුවක් කෑවර නානා කඩේ අලුත් ආපු කඩේක මොකුත් නෑ කොට්ටුවක් ගෙනත් කෑවපන් උදේ ඉඳන් ලැට්ටේ ගියාකෝ හරි මම අරුගම් බඩර අම්මට මේවල් අලුත් බන්නේ ඒක මම අයියාගෙන දාලා ගියා බොෂාට කියන්න මේක චේන් එක හදලා තියන්න කිව්වා පැන්නලා තද පණි නැති වෙන්න තද කරලාම තියන්න කිව්වා. මචන් දෙයියෝ මූණ බැලුවා වැඩේ සුපිරි පයින් නැති වෙන්නේ හිර කරලානේ අදමු බඩට කියන දකලා වැඩේ බං මේක පයින් නැතුව හිර කරලා දෙන්න නේ කවදා නැන සුපිරි කොකා වගේ බඩගේද ඒක බොෂා බඩු ටික ගෙනාවා වැඩේ කරමු තිතේනවා. කරමු මචන් කරමු ආ දිගට අපේ ගෑරේජ් එක තමයි මේ පැත්තේ තියෙන හොඳම ගෑරේජ් එක දැන්මා ලින්ක් කලේ එනවද හරි එන්න වාඩි වැඩේ කරමු හරි මරුවට වැඩේ කරනවා උඹ කියන හින්දාම තමයි අපි විශ්වාසයට ආවේ. බලපන්කො කිරිටෝයියා වගේ කියනවා. කිරිටෝයියා බලන්න. ඒ නැත්නම් අර සමන් අයියාගේ ගෑරේජ් එකට දෙන්න තිබ්බා අපිට. සමන් අයියාගේ ගෑරේජ් එකට දෙන්න තිබ්බා. ඔයා බලපන්කො ආයේ ඕක පාරට දාපුවා කෙල්ලෝ වසි වෙලා ඉන්නේ බලපන්කො. අම්මට එහෙම තිබ්බොත් ඉතින් බඩු තමයි. යමන්කො අම්මට. දැන් ඒ ඔය මාතුරු. ආදරේ නගිනේ. කමන්නේ ආයේ බාහිර එන සුපිරි සෙවුලක වැඩේ කරලා තියෙන්නේ. හතුරු ටිකේනවා එන්න මහත්තයා එන්න කිරිටෝයියට ඉන්නවා එන්න මහත්තයා එන්න බයෙන්ද බා එන්න මං කිව්වේ ඔක කිරිටෝයියට වැඩේ කරලා ඉන්නේ. විලි ගහන්න මාත්‍යා විල මාත්‍යා ඒක විල මාත්‍යා. ලනු කෑලි පාට රුපියල් 100. ඒ ලනු මචං ඕදන සෙල්ලයිට් එකට 140යි. ඒක හරි. ඒකත් ඕනේ නාගන්ට වතුර ලයින් එකට රුපියල් 500ක්. අම්මට උඹ සල්ලි ඕනේ නැහැ කිව්වනේ. වැඩේ වාර ගත්තා නම් 200යි. ඒ 200 උඹ ගන්න රේ. ටෝටල් එක. අම්මට උඩ එහෙම එක්කත් දාලා මෙන්න බලපන්. 940යි. අයියෝ ඉන්නලේ. උන්දා 70 ඉතුරු ටික මතකත් නැහැ. මුංගා කොල්ලන් ලනු කැල්ල බලපන් ලනු මොකටද මොලේ එළියයි අයියෝ මේ මුං සුපිරියට අයියෝ බයිසිකලේ කාලා ප්‍රශ්නයක් දාන්න මිනිස්සු මේ පොඩි උන්ගේ බයිසිකල් අරන් ආපු හදන්න ලනු දාලා කරගෑම මොකටද කියපන් ඉතින් ලනු දාන්නේ මේ මූ මට කිව්වේ මොකද්ද මූ ලනු දාන්න කිව්වේ අපේ එළියේ චේන් එක පයින් දෙන්න හදන්න ඉතින් මේක පයින් හිර වෙන්නේ නැතුව ආයි කාලේ හිර වෙන්නේ පයින් දෙන්න දැන් මේක පැගලා යන්නේ කොහොමද මම ඉතින් හිර වෙන්නේ ආයි කර මම අර්ථනේ මූ තමයි කරේ මූ තමයි කරේ වැඩේ දුරුනේ තම්බි මේ බොඩි උදාවක් කරන තම්බි එනවා තම්බි මේ මට රුපියල් 500 ගන්න බැරි වේද තම්බි तो बास वे मको बास या तो मगे